ඔයා නිතරම ෆෝන් එකෙන් ෆොටෝස් ගන්න කෙනෙක්ද? එහෙනම් මේ වීඩියෝ ගොඩක් වැදගත් වෙන්නේ ඔයාටම තමයි. ඔයා කොහේ ට්‍රිප් එකක් ගිහලා එහෙම නැත්නම් මොකක් හරි ලොකේෂන් එකකට ගිහලා මෙන්න මේ වගේ ෆොටෝස් ගහලා තියෙනවද? එහෙම ගහපු ෆොටෝස් මෙන්න මේ විදිහට කිසිම දැනුමක් නැතුව ඔයාටම එඩිට් කරගන්න පුළුවන් විදියක් ගැන තමයි අද මේ වීඩියෝ එකෙන් ඔයාලට කියලා දෙන්නේ. ඉතින් මේ වගේ වීඩියෝස් දිගටම බලන්න අපේ channel එක subscribe කරලා bell icon එකත් click කරලා තියාගන්න. ඔයාලට මේ වීඩියෝ එකෙන් ඉගෙන ගන්න පුළුවන් කිසිම දැනුමක් නැතුව කිසිම වියදමක් නැතුව තව කෙනෙක්ගෙන් උදව්වක් නැතුව කොහොමද ඔයාටම ඔයා ගහපු ෆොටෝස් මේ විදිහට ලස්සනට එඩිට් කරගන්නේ කියලා. හරි අපි යමු වීඩියෝ එකට බලමු මේ වැඩේ කොහොමද කරන්න කියලා. හරි දැන් මම මේ වැඩේට මේ විදිහට pictures 3ක් select කරගෙන තියෙනවා. අපි ඒක නිකන් ඕපන් කරලා බලමු එඩිට් එකට කලින් මෙන්න මේ විදිහට තමයි පළවෙනි පිච් එක බලා ගන්න පුළුවන් වෙන්නේ ලෑන්ඩ්ස්කේප් එකක් තියෙන්නේ ලෑන්ඩ්ස්කේප් view එකක්. ඉතින් දෙවෙනි එකත් මේ වගේ මෙතන සන්සෙට් එක තියෙනවා. ඉතින් තුන්වෙනි එක මේ වගේ ඉමේජ් එකක් තමයි තියෙන්නේ. මේ එකක්වත් දැන් එඩිට් කරපු නැති ෆෝන් එකකින් ගත්ත මේ pictures තුනක් තමයි මෙතන අපිට බලා ගන්න තියෙන්නේ. හරි මම අපේ browser එක open කරගන්නවා යනවා ChatGPT එකට. ChatGPT එක දැන් තමයි register වෙලා නැත්නම් ඔයාට මේක register වෙන්න තියෙන්නේ. ඒක හරියම ලේසි වැඩක්. ඕන කෙනෙක්ට තේරෙනවා මේ වැඩේ නම් කරගන්න. ඊට පස්සේ open කරගත්තාට පස්සේ මෙන්න මේ වගේ interface එකක් තමයි තියෙන්නේ. මෙතන තියෙනවා අපිට මේ plus icon එක උඩට mouse pointer එක ගෙනිච්චාම අපිට බලා ගන්න පුළුවන්. මෙතන තියෙනවා add files or more කියලා තියෙනවා. හරි මම දැන් මේ විදිහට plus icon එක උඩ click කරලා මෙතෙන්ට photo එකක් add කරගන්නවා. හරි මම මේ විදිහට ෆොටෝ එකක් ඇඩ් කරගත්තා. දැන් අපිට බලා ගන්න පුළුවන් එක අප්ලෝඩ් වෙනවා. ඊට පස්සේ අපිට ඕන දේ මෙතන ටයිප් කරලා දෙන්න තියෙන්නේ. මම මෙතන ටයිප් කරන add cinematic color style ඒ වගේම blur the background කියලා මම ටයිප් කරනවා. ටයිප් කරලා ඉවරලා මම enter කරනවා. දැන් අපි බලමු අපේ final result එක මොන වගේද කියලා. අපිට බලා ගන්න පුළුවන් මෙයා image එක analyze කරලා ඉවර වෙලා අපිට image එක enhance කරලා දෙනවා. දැක්කද මට මෙයා selection දෙකක් දීලා තිනවා. මේක ටිකක් bright ගතියට හුරු ගතියක් තියෙනවා. මේක ටිකක් dark ගතියට හුරු ගතියක් තියෙනවා. දැක්කද මම මෙතන දෙන්නේ add cinematic color style and blur the background කියලා. දැන් අපිට බලා ගන්න පුළුවන් original image එක මේ විදිහට තියෙනවා. ඊට පස්සේ මේකට cinematic colors ඇවිල්ලා තියෙනවා. අපිට බලා ගන්න පුළුවන් background එක. ඒ වගේම background එක blur වෙලා තියෙන අපිට බලා ගන්න පුළුවන්. ඊට පස්සේ ඔයාලට මේ වගේ image එකට click කරලා ඉවරලා මේ image එක download කරගන්න පුළුවන්. මේ තියෙන්නේ අපි ChatGPT එකට දීලා free enhance කරගත්තා වගේම color එක change කරගත්ත edit එක. හරි මම ආයෙ පාරක් add photos and file ගිහිල්ලා ඒ image එකම upload කරනවා. මේ පාර type කරා enhance this image look like DSLR camera photo shoot කියලා. type කරලා ඉවරලා මම enter කරගන්නවා. දැන් අපි බලමු අපේ result එක මොන වගේද කියලා. කොහොමද අපේ image එක? wow නේද? අපිට මේක download කරගන්න පුළුවන්. හරි දැන් බලන්න අපේ මේ image එකේ අපි දුන්න image එකේ වෙනස කොහොමද? මේක බලන්න අපේ colors එහෙම හොඳට ලස්සනට ඇවිල්ලා තියෙනවා. ඒ වගේම මේ බලන්න මේ ගස් වල එහෙම colors එහෙම ලස්සනට ඇවිල්ලා තියෙනවා නේද? ඉතින් මේ විදිහට පුළුවන් ඔයාට ෆොටෝ එඩිටින් ගැන කිසිම දැනුමක් නැතත් මේ විදිහට ඔයාගේ ෆොටෝස් මේ AI තාක්ෂණය යටතේ ChatGPT එහෙම නැත්නම් Gemini වලට දීලා මේ විදිහට පොඩි prompt එකක් දීලා ඒ කියන්නේ ඔයාලට වෙන්න ඕන දේ කියලා ඉවර වෙලා මේ විදිහට ෆොටෝස් එඩිට් කරගන්න පුළුවන්. තව එඩිට් එකක් දාලා බලමු. දැන් මට ඕනේ පොඩ්ඩක් මේකේ background එක blur කරගන්න. මම මෙතනම type කරනවා blur the background කියලා. type කරලා ඉවරලා enter කරගන්නවා. දැන් අපි බලමු අපේ result එක මොන වගේද කියලා. කොහොමද background එක blur වෙලා තියෙනව නේද? මේ විදිහට ඕනනම් ඔයාලට පුළුවන් ඔයාගේ ෆොටෝස් ලස්සනට එඩිට් කරගන්න. අපිට ඕනනම් මේකේ බෑග්ග්‍රවුන්ඩ් එක බ්ලර් වෙලා තියෙන ගතිය තව ප්‍රොම්ප්ට් එකක් දීලා ඔයාට චේන්ජ් කරගන්න පුළුවන්. අපි තව ෆොටෝ එකක් ඇඩ් කරලා බලමු. මම මෙතන යනවා add photos and files කියලා. ගිහිල්ලා ඉවර වෙලා අපි import කරගමු මේ ෆොටෝ එක. මම මේකට ගහනවා enhance this image and more colorful sky කියලා. ගහලා enter කරලා බලමු අපිට එන result එක මොන වගේද කියලා. මේ තියෙන original image එක අහස මේ වගේ තියෙන්නේ මේ ගස් ටික මේ වගේ තියෙන්නේ. අපි බලමු අපිට ක්‍රියේට් වෙලා එන ඉමේජ් එක මොන වගේද කියලා. මේ ChatGPT එකේ ප්‍රී version එකේ මට මතක විදිහට දවසකට ෆොටෝස් 5ක් වගේ තමයි අප්ලෝඩ් කරලා මේ වගේ එඩිට් කරගන්න පුළුවන්. මට ලිමිට් එක හරියටම මතක නැහැ. එහෙම වුණොත් ලිමිට් එක පැනනට පස්සේ ඔයාලට ඊළඟ දවසේ කියන්නේ පැය 24ක් ගියාට පස්සේ තමයි ආයෙ ෆොටෝස් අප්ලෝඩ් කරලා එඩිට් කරගන්න පුළුවන්. ඔයාලට Gemini එක පාවිච්චි කරලත් මේ විදිහටම මේ වැඩේ කරගන්න පුළුවන්. මම තව වීඩියෝ එකක් අරන් එන්නම්. ඒක පාවිච්චි කරලා කොහොමද මේ විදිහට ෆොටෝස් එඩිට් කරගන්න කියලා. wow නේ බලන්නකෝ අපේ ඔරිජිනල් ඉමේජ් එක බලන්න. මෙන්න ඔරිජිනල් ඉමේජ් එක කොහොමද අපි එඩිට් කරගත්ත ඉමේජ් එක නේ. ඉතින් අපිට මේක ඩවුන්ලෝඩ් කරගන්න පුළුවන් මෙතනින්. මේ තියෙන පළවෙනි ඉමේජ් එක කොහොමද
මේ තියෙන දෙවෙනි ඉමේජ් එක. කොහොමද එඩිටින්? තප්පර ගානයි කිසිම දැනුමක් ඕනේ නැහැ. ඔයාට ෆොටෝ එක එඩිට් කරගන්න ඕන වෙන කාටවත් ෆොටෝස් දීලා එඩිට් කරගන්න උවමනාවක් නැහැ. සල්ලි වියදම් කරගෙන ඔයාටම වචන දෙක තුනක් පාවිච්චි කරලා ඉවරලා මේ විදිහට ඔයාගේ ෆොටෝස් ලස්සන කරගන්න පුළුවන්. ඉතින් මම හිතනවා අද වීඩියෝ එකට ගොඩක් වැදගත් වෙන්න ඇති කියලා. අනිවාර්යයෙන්ම වීඩියෝ එක ඔයාගේ ෆොටෝස් ගන්න යාළුවට පේන්න ෂෙයා කරන්න, ලයික් එකක් දාන්න, කමෙන්ට් එකක් දාන්න. තවත් මේ වගේ වීඩියෝස් බලන්න අපේ channel එක subscribe කරලා bell icon එක click කරලා තියාගන්න. ආයෙ මේ වගේ වීඩියෝ එකකින් හම්බ වෙනකන් ඔයාලා හැමෝටම සුබ දවසක්.